තරුණ හිත් සුවපත් කරන කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ වැඩ සිටින ගණේ වැව පුරාණ විහාරස්ථානයේ ඉදි කරන බණ මඩුවට වැලි බාර දෙන්න ගිය සුන්දර ගමන. සනාබෝයි තමයි ආශිර්වාදයක් විදියට ගමනට කලින් දෙහි එල්ලන්නේ අපේ වාසනාවන්ත ටිපර් එකේ. යන ගමන පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් වෙන්න කියලා මල් හඳුන් කුරු පූජා කරලා ආශිර්වාදයක් අරගෙන අද අපිව පරිස්සමට අරගෙන යන්නේ පොඩි තමයි. 7:13ට තමයි මේ ගමන අපි පිටත් උනේ. මුලින්ම අපි යන්නේ දලදාගම වැලි ප්ලාන්ට් එකට. අපිව ජීවත් කරන අපේ වාසනාවන්ත ටිපර් එකට ඩීසලුත් ෆුල් ටැංක් කරගෙන ගමන පහසු වෙන්න කියලා කඩුවෙලින් හයිවේ එක හරහා කඩවතින් තමයි එස්සිට්ටුනේ. දැන් අපි උදේට කන්න කියලා හොටෙල් එක නතර කරන්න තමයි හදන්නේ. ඇති තරමට බෙදාගෙන බඩ පිරෙන්න හොඳට කමු. මදිනම් තව බෙදාගෙන කෑම විසි නොකර ඉමු. කෑම පිරිසිදුව කටට රසට හොඳට හදලා තිබ්බා. මීරිගම පැත්තෙන් ගියොත් කෑම කන්න හොඳ ප්ලේස් එකක්. දවසින් දවස දියුණු වෙන්න ඕනේ කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා. මීරිගම පැත්තෙන් ගියොත් ඔයාලත් කෑම try කරලා බලන්න අනිවාර්යයෙන්. ගමන ඉක්මන් වෙන්න කියලා කාලයත් ඉතුරු කරගෙන මීරිගමින් හයිවේ එක හරහා තමයි මේ ගමන අපි ඉස්සරහට යන්නේ. දැන් අපි නාකල ගමුවෙන් එස්සිට් වෙනවා. තව අපිට කිලෝමීටර් 47ක වගේ දුරක් යන්න තියෙනවා. බලන්න ඇතින් පෙනෙන ලස්සන දර්ශනය වැව් ඉස්මත්තේ දිදුලන සාරගම පන්සල තමයි ඔයාලා වීඩියෝ වලින් දකින්නේ. වැලි ලෝඩ් පටවන් එන නිසා අනිවාර්යෙන් හුලං චෙක් කරගන්න. ලංකා ටයර් හවුස් වාරිය පොළ ටයර් කඩේ නතර කරලා හුලං චෙක් කරේ මෙහෙමයි. මේ වටිනා කොළ පාටින් පිරුණු ගහ කොළ හිරු එළියවත් වැටෙන්න නොදී පාර යන එන අයට කොච්චර සිසිලසක් ලබා දෙනවද? ඒ වගේම මේ ගමනට ශක්තියක් වෙමින් ලක්ෂිත අයියගේ වාසනාවන්ත ටිපර් එක වාරිය පොලේ මේ ගමනට එකතු වෙනවා. වාසනාවන්ත ටිපර් දෙක මෙහෙම තමයි දලදාගම බලා පිටත් වෙන්නේ. අපිට පුළුවන් කාලේ පුළුවන් විදියට කාට හරි උදව් කරමු. මොකද අපි කවදා හරි මැරෙන මිනිස්සු. අයිය නායක දේවාලය ගාව නතර කරලා පඳුරු දාලා ආශිර්වාදයක් අරගෙන පිටත් වෙනවා දලදාගම බලා. වැලි තුටුපොළට තියෙන තව ටික දුරයි. ප්‍රධාන පාරෙන් දැන් අපි අතුරු පාරකට තමයි හරවන්නේ. මේ දකින පාරේ ටිකක් දුර යන්න තියෙනවා කිලෝමීටර් කිහිපයක්. ගමේ ආරක්ෂාවට අදිවැටකුත් තියෙනවා. ඔන්න අපි දලදාගම වැලි ප්ලාන්ට් එකට ඇවිත් ඉන්නේ. එස්කේවේටර් එකකින් තමයි වැලි පැට වෙන්නේ අපේ ටිපර් වලට. වෙලාව 12යි කාල වෙනකොට වාසනාවන්ත ටිපර් දෙකටම වැලි පටවන් අවසන්. හිතන්නවත් බැරි මොහොතක අපේ ටිපර් එකේ ජොයින්ට් පොල්ල කඩලා යනවා. අපේ වාසනාවට වැලි ලෝඩ් එක අරන් යන්න කලින් වැලි ප්ලාන්ට් එක තුලම තමයි මේ සිද්ධියට අපි මුහුණ දෙන්නේ. වැලි ලෝඩ් එකත් එක්ක කන්දක වගේ ජොයින්ට් පොල්ල කැඩුනා නම් ලොකු අනතුරකට ලක් වෙන්න තිබ්බා. හැම දෙයක්ම වෙන්නේ හොඳටයි. මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් වැලි ප්ලාන්ට් එක අයිති බණ්ඩාර අයියව ටිපර් එක හදාගන්න මාරම සපෝට් එකක් දුන්නේ. පැය 4ක් වගේ කාලයක් ඇතුළත අපේ වාසනාවන්ත වාහනය හදලා දීපු හැමෝටම ගොඩක් පිං. මොන බාධක ආවත් ප්‍රශ්නවලට උත්තර හොයාගෙන මේ ගමන අනිවාර්යෙන් ඉදිරියටම යන්න ඕනේ ගමනක්. ගණේ වැව රජමහා විහාරයේ ඉදිවෙන බණ මඩුවට වැලි අරගෙන යන ෆස්ට් ලෝඩ් එක හවස 4:38 වගේ වුණා. අපේ ටිපර් එක කැඩුණු නිසා වැලිත් එක්ක ඔට්ටු වෙන ආදරණීය මිනිසුන් සහ ටිපර් රථ රියදුරු මහත්වරුන්ට ලෙඩක් දුකක් හැදෙන්න එපා. ඉසුරු හાર્ඩ්වෙයාර් අපි මේ පූජා කරන වැලිවල පිහිටෙන්. ඒ වගේම අපේ රටේ අනාගත තරුණ පිරිස ධර්මය ශ්‍රවණය කරන්න උනන්දුවක් දක්වන්න ප්‍රධාන හේතුව කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ පින්වන්ත කටහඬ සහ මේ කාල සීමාවේ සිදුවෙන සිදුවීම් උදාහරණයට අරගෙන තරුණ පරපුරට ගැළපෙන ආකාරයෙන් බණ දේශනා කිරීම. අපිටත් ඕනේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පිරිස යහපත් ගුණ ධර්ම වලින් පිරුණු මගේ මේ රටට ආදරණීය තරුණ පිරිසක් දායාද කරන්න අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ගණේ වැව ඉන්න සියලුම දෙනාම රැයක් දවාලක් නැතුව තමන්ගේ උපරිම කැපකිරීමෙන් මේ ධර්ම ශාලාව හදන්න දායක වෙලා තියෙනවා. ඒ හැමෝටම ගොඩක් පින් සිද්ධ වේවා.
සෙකන්ඩ් ලෝඩ් එක ගෙනියන්න කලින් අපි මොන හරි තවල්ට කන්න කියලා තමයි බැලුවේ පොඩි හරි දෙයක්. මාළු පාන් තමයි අපි අරගෙන ගියේ රෝල්ස් එක්ක. 6:26ට තමයි අපි තවල්ට කෑම කෑවේ. අන්තිම වැලි ලෝඩ් එක බාන්න තමයි අපි දැන් පන්සලට යන්න හදන්නේ. අපේ කට්ටිය කොහෙන් හරි සියඹල කඩලා තිබ්බා. ඒ සියඹල තමයි මගේ අතේ දැන් තියෙන්නේ. පොඩිටයි දුලාටයි තමයි දුන්නේ සියඹලක් කන්න කියලා. අපේ පොඩිට තව මොනවද මන් දන්නේ හම්බෙලා නතර කරා. පන්සලට යන පාරේ තමයි මේ ගහ තිබ්බේ. ඇඹිල්ල තමයි මේ තියෙන්නේ. ගොඩක් රතු පාට ගෙඩි තමයි රහ. මේ බණ මඩුව මෙතන හැදලා ඉවරුනහම මේකේ තරුණයෝ 1000ක් 1500ක් ඉන්නකම සිල් ගන්න. මේ වැඩ නවත්තලා තියෙන්නේ ඇයි වහලේ ගහ ගන්න සල්ලි නැත. අපිට ඉස්සර වගේ වැඩ කරන්න බෑ. අර ඕන එකක් වුණාවි කියලා හිතාගෙන වැඩ කරන්න බෑ. එහෙමයි. ඒ හිත පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනේ. ඒව බිඳුනොත් එහෙම අපි කාටද බණ කියන්නේ? මෙතන ගෙන්න ගන්න පිරිසක් ඉතුරු කරගන්නේ. එහෙමයි. ඒ හින්දා ලබන වෙසක් පොයට මේ ධර්මශාලාව ඇතුලේ තරුණයෝ 1000ක් ඉඳගෙන සිල් ගන්න එකම බලාපොරොත්තු. හාමුදුරුවන්ගේ ඒ බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්ෂිතා අයියටත් ගොඩක් ස්තුතියි. අපිත් සමග සම්බන්ධ වෙලා මේ වැඩේ සාර්ථකව අවසන් කරන්න සහයෝගය දුන්නට. ඒ වගේම අපි සමග ඉන්න අපිට ආදරේ හැමෝටමත් ගොඩක් ස්තුතියි. තව මම මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා. ආදරණීය ඔයාලගේ කමෙන්ට් සහ අදහස් මට ගොඩක් වටිනවා.